පුතේ හැමෝටම සුබ ජයග්‍රහී දවසක් 20යි 26 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ෆස්ට් ෂයි කරන දරුවන්ට වගේම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන දරුවෝ වෙනුවෙන් අපේ පන්තියෙන් පුතා හඳුන්වා දෙන සුවිශේෂී පාඨමාලාවක් තමයි A+ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එක. එතකොට ළමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ මූලික අරමුණ තමයි පුතා මේ මාස 6ක කාලය තුල ඔයාලට අනිවාර්ය ඒ ප්‍රතිඵලයකට යන්න. හරිද? අනිවාර්ය ඒ ප්‍රතිඵලයකට යන්න පුතේ අවශ්‍ය ඒ වටපිටාව හදලා දෙන එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ අරමුණ. පුතේ මම ඔයාලට ආරම්භයේදීම කියනවා ඔයාලා විතර කල් මොන වැරදි කරත් ඔයාලා මේ මාස 6 ඔයා සතියට පැය 20ක් 22ක් විතර කාලයක් ඔයාට මගෙත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් මං කියන විදිහට ඔයාගේ ප්‍රතිඵලය පුතා මම ලකුණු 75 සීමාවෙන් උඩට ගෙනියනවා. ඒකමයි පොරොන්දුව. මේ ඩිජිටල් අවකාශයේ මං තියෙන පොරොන්දුව. එතකොට ඊළඟ කාරණේ තමයි 20යි 26 දරුවෝ එහෙම ඉන්නවනම් ඔයාලට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් මම දැන් තියරි ක්ලාසස් යනවා රිවිෂන් ක්ලාසස් යනවා මට මේම කොච්චර ගියදගෙන මේකටත් කරගන්න බැරි වෙයි වගේ ප්‍රශ්නයක්. පුතේ මේකට මේ පන්තියේ මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණාම ඔයාලට කිසිම තියරි පන්තිකට යන්න ඕනේ නැහැ. 20යි 26 දරුවන්ට තියරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රීම මගේ 20යි 26 තියරි ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමයි මේක කියන්නේ සිකුරාදා හවස 6:09යි 30. ඒකට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන් 20යි 26 ෆස්ට් ෂයි කරන දරුවෙක් නම්. එයාලට ආයෙ වෙනම තියරි ක්ලාස් යන්න ඕනේ නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙද්දී අරක ෆ්‍රී අපි දෙනවා. දෙවෙනි කාරණය රිවිෂන් වා ආයෙ පුතා පේපර් ක්ලාස් වත් ඔයාලා මේකට දුවන්න ඕනේ නැහැ. මේ වැඩේට ජොයින් වුණාම ඔයාලට මේ ටික ඔක්කොම කරගෙන යන්න පුළුවන්. මේ වැඩේ ගැන ඔයාලා බය වෙන්න එපා පුතා. මේක මහා ලොකු මුදලක් ගන්නෙ නෑ. මේකේ සම්පූර්ණ පන්ති ගාස්තු වෙන්නේ පුතා රුපියල් 2500යි. මුද්‍රිත නිබන්ධන අපි එවනවා. ඒ නිසා ළමයි මේක සුවිශේෂී වැඩක්. හරි. ඉතින් ඔයාලට අර වෙන පන්ති අය යන්න ඕනේ නැහැ. මේකට ජොයින් වුණාම පුතා මේකේ වැඩේ හරියට කරන් යනවා නම් එච්චරයි. කාලේ නාස්ති කරගන්න ඕනෙත් නැහැ. හරියට වැඩේ කරන් යන්න පුළුවන්. අර පැය 22ක් මට හැබැයි ඔයාලා දෙන්න ඕනේ. ඒ පැය 22 පුතේ ඔයාලට පුළුවන් රෙකෝඩින් එකක් විදියට මේ කියන්නේ මේ රෙකෝඩින් බලන්නත් පුළුවන්, ලයිව් ක්ලාස් එකෙන්වත් පුළුවන්. හැබැයි පුතා මේ පැය 22 කියන්නේ ඒක ඔයා බලා ගන්න කොහොමද ඔයා දවස් දෙකක් ඉකෝන් වලට වෙන් කරනවා නම් පැය 10 10 දවසට වැඩ කරන්න වෙනවා. දවස් දෙකක් නම් පැය 20 ගාන ඉවර වෙන්නේ. නැත්තම් දවසකට පැය 3මාර ගාන වැඩ කරලා සතියක් ඒ පැය 20 ගාන ඔයාලට ඉකෝන් වෙනුවෙන් වැය කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් පුතා මේක මාර දවන්ද වැඩක්. එතකොට පුතේ මේ දැවැන්ත වැඩේ සාර්ථක කරගන්න පුතේ අපි කරන වැඩ සටහනක් තියෙනවා. ඒ වැඩ සටහන තමයි ළමයි මම ඔයාලට මේ පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මේක දිහා බලලා තීරණය කරන්න පුළුවන් මේ වැඩේ සාර්ථකයිද පුතේ අසාර්ථකයිද කියලා. මම පුතාලා දන්නවා 12 ශ්‍රේණියට පුතා ඔයාලගේ සිලබස් එකේ ඒකක 6ක් තියෙනවා. 13 ශ්‍රේණියට පුතා ඒකක 6ක් තියෙනවා. එතකොට 13 ශ්‍රේණියේ තියෙන පාඩම් වලින් විශේෂයෙන්ම පුතා 9 10 පාඩම් දෙක. හරි? ඒකකේ 9 10 එක දෙක එකතු කරලා එක ප්‍රශ්නයක් විදියට ලියන පේපරයට ගන්න අපි. සාමාන්‍ය ලියන පේපරේ පුතා පාඩම් 6න් ප්‍රශ්න 5ක් එනවා. 12 ශ්‍රේණිය ගත්තාමත් එහෙමයි 12 ශ්‍රේණිය එකක 6ක් තිබුණාට විශේෂයෙන්ම ওই අන්තිම පාඩම් 5 සහ 6 එකක දෙක එකට එකතු කරලා ඒකක 6න් 5ක ප්‍රශ්නයක් එනවා. අර දෙක එකතු කරපුවාම ප්‍රශ්න 5ක් හැදෙනවා. එතකොට ළමයි මේ වැඩේදී මම මේ කිව්වේ පුතා විශේෂම කාරණේ තමයි පුතා පොඩි ලියන පේපරේ ගැන පොඩ්ඩක් ඉස්සලාම අවධානය යොමු කරේ. පොඩි තියරි නොලෙජ් එකක් නැත්නම් පුතා ඕනම සිලබස් එකක් ගොඩ දාන්න බෑ. ඒතොල් ළමයි ඔයාලගේ මම ඉස්සලාම මේ විභාගයට අවශ්‍යම දේවල් ටික තියෙනවනේ උළුට දා ගන්න ඕන ටික. ඒතර පුතේ ඔයාලට ඉස්සලාම අවශ්‍යම දේ තමයි මේ ප්‍රධාන විෂය කරුණු ටික. ප්‍රධාන විෂය කරුණු ගැන පුතා මේ වල්පල් හැරී ටික නෙවෙයි.
දැන් පේපර් අවුරුදු 25ක පාස් පේපර්ස් ටික ඇනලිසිස් කරපුවාමයි පේපරේ අදන සර්ලයි පොත් ටික ඇනලිසිස් කරපුවාමයි නිර්දේශිත විෂය ග්‍රන්ථ ටික ඇනලිසිස් කරපුවාමයි උසස් පෙළ පේපර් එක හදන මහාචාර්යවරුන්ගේ පුතා සම්මන්ත්‍රණ ටික ඇනලිසිස් කරපුවාමයි අපිට මේ හොයාගන්න පුළුවන් පුතේ අවශ්‍ය විෂය කරුණු මොනවද කියලා. ඒතර පුතා මම කරන්නේ ඒ විෂය කරුණු එකතු කරලා පුතා ෂෝට් නෝට් එකක් හදනවා අපි. හරිද? ෂෝට් නෝට් එකක් හදනවා. මේකේ වල් නැහැ. හැබැයි ෂෝට් නෝට් එක පුතා එක පිටුවට ගන්න ඒ වගේ වැඩක් නම් මම කරන්නේ නැහැ. මට ඒක සෙට් වෙන්නේ නැහැ. මම විභාග නෝට් එක පුතා අතින් ලියවන්නේ print කරපුවා දෙන්නේ නැහැ පුතා. මොකද හේතුව print කරපුවා දීලා ඔයාලට විභාගෙට ගියට පස්සේ පුතා මේ MCQ paper ටික මම දෙනවා. MCQ pack එක දෙනවා print කරපුවා. මොකද MCQ ඔයාලට විභාගෙට දෙන්නේ කියලා බලලා ඉරි ගහන්නනේ. හැබැයි අනිත් ඒවා තියෙන්නේ පුතා තනිකර ලියන්නනේ. ලියන paper එකට නිකන් print කරපුවා බල ගිහිල්ලා ඔයාලා ලියන්න බෑ. හරිද? ගඟක පිහිනන්න නම් පිහිනලා පුරුදු වෙලා යන්න ඕනේ. නැත්නම් පිහිනන්න බෑනේ ගිහිල්ලා. නිසා පුතා මම ලියවනවා. ලියවන්න කම්මැලි නම් පුතා මේකට එන්න එපා. මම දෙවෙනි paper එකට දාන්න ලියවන්න ඕනේ. ෂෝට් නෝට් අතින් ලියවනවා පුතා ඔයාලගේ ඔළුවට වන් ෂොට් යන්න. වැදගත් මේවා ටික දාලා. එතකොට පුතේ ෂෝට් නෝට් එක ලියන ගමන් අපි කරන දේ තමයි පොඩි ස්පෙෂල් පේපර් ක්ලාස් වැඩක් යනවා. පොඩි කොට මේක පොඩි නෑ. ස්පෙෂල් පේපර් ක්ලාස්. එතකොට ස්පෙෂල් පේපර්ස් වැඩේදී වෙන්නේ ස්පෙෂල් පේපර්ස් අපි කරන්නේ මේකදී කරන්නේ මෙහෙමයි. දැන් අර අවශ්‍යතා සහ උවමනා තියෙනවනේ. අපි එක්සැම්පල් එකකට අපි අවශ්‍යතාව සහ උවමනා කියන ෂෝට් නෝට් එක ගහනවා. ගහලා ඉවර වෙලා පුතා අපි කරන්නේ මේ ස්පෙෂල් පේපර්ස් වලදී මේ පන්තියේදී වෙන දේ තමයි අවශ්‍යතාව සහ උවමනා වලින් 2000 ඉඳලා 2025 දක්වා ආපු සියලුම රචනා ප්‍රශ්න පුතා අපි ලියවනවා අතින් ඔයාලට මාකින් ස්කීම් එකටම ලියවනවා. ඔයාලා හිතේ මේක පිස්සු වැඩක් කියලා. හැබැයි මම ඔයාලට පුංචි දෙයක් කියනවා. ඔයාලා නිකමට ගන්න පුතා 2024 දැන් 25 එක තාම රිලීස් වෙලා නැහැනේ. 24 A level paper එකයි මාකින් ස්කීම් එකයි නිකමට අරන් බලන්න ඔයාලා මම මේ කියන එක ප්‍රශ්න තියෙනවානේ පළවෙනි ප්‍රශ්න පහ කියවලා ඒකට ඔයා ඔළුවෙන් හිතන්නේ ඒකට ඔයා ලියන උත්තරේ මොකක්ද කියලා ඒකල බලන්න මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ සමහරවිට ඔයා හිතපු ඒකට වෙනස් උත්තරයක් තියෙනවා ඔයාලා තේරෙන්න ඕනේ පේපර් එකට අනිවාර්යයෙන්ම තියරි ගැන අතර බෑ පුතා ඒකෙන් එන විවිධ පාස් පේපර්ස් ඒවා අපි හොඳට ලියන්න ඕනේ ඒක ලිව්වහම තමයි මාකින් ස්කීම් එකට ගැලපෙන උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් ලකුණු නෑ පේපර් එකේ නිසා පුතේ අපි කරන දේ තමයි අර මාතෘකාවක් ගත්තොත් ඒ මාතෘකාවට අදාළව අවුරුදු 25ක දින පාස් පේපර්ස් ටික අපි ලියවනවා මේ මාතෘකාවට අදාළව. ඊට පස්සේ අපි කරන දේ තමයි එකෙන් එන්න පුළුවන් පැති තියෙනවනේ තව. දැන් අපිට ඒ ලොකු සර්ලයින් පේපර් බලපුවාම පාස් පේපර්ස් බලපුවාම මේ මාතෘකාවෙන් තව එයි කියලා හිතන විදිහ ප්‍රශ්න තියෙනවනේ. අපි එහෙම කීපයකුත් පුතා ලියවනවා ස්පෙෂල් පේපර් එකේ. ෂෝට් නෝට් එකේ වදාළ මාතෘකාවට ගලේකට දාලා ඒවා ලියවනවා. ඒ අමාරු වැඩක්. දඩ වැඩක්. මේ දඩ වැඩේ කියන්නේ පුතා වන් ෂොට් ඒක ඒ මාතෘකාවට ඉවරයිනේ පුතා. ඒකෙන් එන හැම මගුලක්ම අපි ලියලා කරලා ඉවරයි. රෙඩි වෙලා තියෙන ආයි බහරි කරලා පස්සේ අඳුම් කුඳුම් වෙන්නේ නැහැ ප්‍රශ්න දැක්කම නේ. එතකොට මේ වැඩේ වෙන විදිය මම නිකමට පෙන්නන්නම් ඔයාලට මේ දැන් එක්සැම්පල් එකකට පුතා අපි ගත්තොත් මේ අවශ්‍යතාව සහ උවමනා මේ තියෙන එක්සැම්පල් එකම මේකේ ෂෝට් නෝට් එක ගහුවා ඊට පස්සේ බලන්න මේ අවශ්‍යතාව සහ උවමනා ගැන 2005 ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉස්සලා මේක ලියවනවා. ඒකල එකෙන් එයි කියලා හිතන ප්‍රශ්නයක් මම මේ දාලා තියෙන්නේ ඒකත් මම ලියවනවා. ආර්ථික විද්‍යාව නිර්වචනය. ආර්ථික විද්‍යාව ෂෝට් නෝට් එකේ හො නිර්වචනය බලන්න 22 ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා එකේ. ඊට පස්සේ එයි කියලා හිතන විදිහ තවත් ප්‍රශ්න මම දාලා තියෙනවා. ඒවට අපි ලියවනවා. ඒතර මොකද වෙන්නේ පුතා අපි අර ලියන පේපරේ ඕන එකක් ආවොත් කොට දා ගන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒත් ඔය විදිහටම තමයි අපි 13 ශ්‍රේණියටත් කරන්නේ පුතා. හරිද? 13 ශ්‍රේණියට පුතා ওই වැඩසටහන මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හරි වැඩේ ওই විදිහටම අපි ක්‍රියාත්මක කරනවා. එතකොට හැබැයි මගේ මෙහෙම වැඩක් තියෙනවා. මම 12 ශ්‍රේණිය ඉවර කරලා 13 ශ්‍රේණිය කරන්න යන්නේ නැහැ. දැන් එහෙම කරපුවාම පුතා මොකද වෙන්නේ? ඔයාලට ටයිම් අඩු වෙනවා 13 ශ්‍රේණිය ටිකට ওই වැඩේ කරගන්න. මොකද 12 13 එකසේ වැදගත් විභාගෙට. ඒතර මම කරන්නේ පුතා දෙකම එක පැත්තකින් කරගෙන එනවා. එහෙමයි මෙහෙමයි වෙන්නේ වැඩේ. මේ ෂෝට් නෝට් සහ ස්පෙෂල් පේපර්ස් පුතා අපි කරනවා 12 ශ්‍රේණියට සඳුදා තියෙනවානේ. සඳුදා උදෑසන 7:12
සවස් 6-9 හරිද? ඒ ටයිම් ටිකේ කියන්නේ පැය 8ක් විතර අපි ගන්න මේ වැඩේට 12 ට්‍රේන් ටික අපි රිමයින්ඩ් කර කර ගන්න. මේකට වෙන්නේ පුතා බදාදට අපි මේ වැඩේ ගන්නෙ. බදාදා රෑ 9:12. අය පුතා සෙනසුරාදා රෑ 9:12. හරිද? මේවයි රෙකෝඩින් අපි දෙනවා හැම වෙලේම. රෙකෝඩින් ටික දෙනවා. ඔයාලට මේ වෙලාවට වෙන ක්ලාසස් තියෙනවා නම් රිවිෂන් හරි මොනවා හරි රෙකෝඩින් ටික දෙනවා. ඔයා පුතා ඒ පැය ගන්න දැන් මේවට මම දැන් මෙතන පැය 6යි මෙතන පැය 6යි පැය 14ක් නේ. ඒ 14 ඔයාලට රෙකෝඩින් විදිහට හරි මොන විදිහට හරි කරගන්න පුළුවන්. දැන් සමහරවල්ලාට මට බැරි වෙලා හරි දවස් දැන් සමුද උදෑසන ගන්න බැරුණා කියනකොට මට පර්සනල් වැඩක් හරි තිබිලා. ඒකේ රෙකෝඩින් එකක් හරි මම දෙනවා. හරි? කිසිම බයක් තියන්න බෑ. මේ නිශ්චිත පැය ගන්න අපි කරනවම තමයි. හැම වෙලේම මම ලයිව් වෙන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. හරි? ඒතර එකෙන් ඇයි මේ මෙහෙම දෙයක් කරන්නේ? ඒතර ඔයාලට පුතා ප්‍රශ්න පහ පහන දෙපැත්තේ තියෙන සාමාන්‍ය වල දන්නවා ලියන පේපරේට ප්‍රශ්න පහයි ලියන්න. එක 12 ශ්‍රේණියෙන් 3ක් අරගෙන 13 ශ්‍රේණියෙන් 2ක්. නැත්නම් 13 ශ්‍රේණියෙන් 3ක් අරගෙන 12 ශ්‍රේණියෙන් 2ක් ගත්තා නම් ලියන පේපරේ ප්‍රශ්න පහ කේස් එක ඉවරයි. පුරාට තේරෙන්නේ මේක අපි ෂෝට් නෝට් ස්පෙෂල් පේපර් එක කරා අර ලියන පේපරේ අර අදාළ පාඩම් පහකට වලට එන්න පුළුවන් හැම පැත්තම අපි ලියවනවා. හරිද? පාඩම් ප්‍රශ්න පාඩම අදාළ මේ වැඩේ අපි කරනවා. මයි ටාගට් එක තියෙනවා මෙයි වගේ වෙද්දී අඩුම 12 ශ්‍රේණියෙන් අර ප්‍රශ්න පහෙන් 3කට ලියන්න පුළුවන් වෙනවා. 13 ශ්‍රේණියෙන් 3කට ලියන්න පුළුවන් විදිහට ඔයාගේ නොලෙජ් එක පුතා ගේන්න. ඒ ලෙවල් එකට ගේන එක තමයි මයි ටාගට් එක. හරිද? ඒ නිසා තමයි පුතා මේව ටයිම් ටේබල් දෙකකට අපි දුවගෙන යන්නේ. එතකොට මොකද වෙන්නේ ඔයාට? මෙයි වගේ වෙද්දී පුතා වඩා ලියන පේපරේ මූලික වශයෙන් පුතා ප්‍රශ්න පහ ලියා ගන්න පුළුවන් නොලෙජ් එක ඔයාගේ හැදිලා. ඔය ලියන පේපරේ ලකුණු 50 සම්බන්ධව ෂෝට් නෝට් උත් ගහලා එන්න පුළුවන් ප්‍රශ්නත් හිතලා පාස් පිටු ලියලා පුතා මාර කන්ෆිඩන්ස් ලියන පේපරේ සම්බන්ධ. ක්ලියර් නේ? එතකොට ඒක නිසා තමයි අපි මේ වැඩේ කරන්නේ. ඇත්ත කතාව තමයි පුතා ලියන පේපරේ ටික උඩ යනවා කියන්නේ සාමාන්‍ය ලියන පේපරේ ප්‍රශ්න පහකට වරේ ලියනවා කියන්නේ MCQ 25 කොටෝ රෙඩි වෙනවා වගේ වැඩක්. ඇත්ත කතාව ඒක. ලකුණු 75ක් මාස 3-4කින් වඩා අචීව් කරගන්න පුළුවන්. ඇයි ඒ? හැම දැන් ඔය පාඩම් පහ ලියන පාඩම් පහ තෝරගත්තොත් ඒ පාඩම් පහෙන් සූරයට MCQ 25ක් කවර් වෙනවා පුතා පේපර් එකේ. මේ ටික ෂෝට් නෝට් ස්පෙෂල් විදිහට ලිව්වහම මේක MCQ 25ක් නිකම්ම නැතිනම් ලකුණු ඒතර ලියන පේපරේ ලකුණු 50ක් තියෙනවා MCQ 25ක් නිකන් කොට දා ගන්න පුළුවන් 75ක් ඇවිල්ලා. ඒකයි මම කිව්වේ මේක ඉච්චර ගේමක් නෑ 75ට එන්න පුළුවන් පහසුවෙන් කියලා. කොහොම නමුත් පුතා මේ ටික යන ගමන් අපි මේ පාඩම් වලට අදාළව පුතා අපි MCQ 5000 පන්ති යනවා. MCQ 5000 පන්තියක් අපි කරනවා. MCQ 5000 පන්ති යන්නේ මෙහෙමයි ළමයි. මේ ප්ලෑන් එක තමයි සාමාන්‍යයෙන් පුතේ හැම පාඩමකටම මූලික දැන් අපි අද ආර්ථික විද්‍යාව හැඳින්වීම සහ ආර්ථික සංකල්ප කියන පාඩම ගත්තොත් ඒකේ 2000 ඉඳලා 2025 දක්වා සියලුම බහුවරණ ටික අපි අනුමාන කරන තව බහුවරණ ප්‍රශ්න 100ක් ආර්ථික පද්ධති පාඩම ගත්තොත් ඒකට තව බහුවරණ 100ක් පාස් පේපර්ස් වල තියෙන බහුවරණ ටික. එහෙම දාලා පුතේ අපි බහුවරණ 5000ක් කරනවා ඔයාලා. ඒක පුතේ ඇත්තටම ඔයාලට අපි පටන් ගන්නවා හැම සතියෙම. ඒකෙ වෙන්නේ පුතා මම ඔයාලට පැක් එක එවනවා. බහුවරණ එකේ print කරපු පැක් එක එවන්නේ ඇත්තටම. ඒ පැක් එක ආවට පස්සේ ඔයාලට පුළුවන්. ඔයාලට තනියෙන් කරන්න පුළුවන්. ඒ හැම ප්‍රශ්නකම පුතා විවරණයක් අපි පටිගත කරලා ඔයාලට දෙනවා. මම ප්ලෑන් කරනවා ඔයාලට ඔයා අර ටිකට පැය 14ක් වෙන් කරන්න ඕනේ. මේකට තව පැය 5ක් 4ක් 5ක් වැය කරලා ඔයාලා වැඩිපුර බහුවරණ ප්‍රමාණයක් පුතා කරන්න. ඊට ඔයාලට මම ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් හදලා දානවා. ඒකේ පුතා උත්තර ටික තියෙනවා. වැරදි ඒවා තේරුම් ගන්න බලන්න තනියෙන්ම. එහෙම කරනාට පස්සේ උන්නම් මේ වීඩියෝ එකේ අදලා ඒ වැරදිච්ච ප්‍රශ්න උත්තරේ විවරණේ බලලා ඔයාලට වාගේ නිවැරදි කිරීම කරගන්න පුළුවන්. එතකොට මම මේ කියන කතාව ඒතර ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඒතර ඒ ආරාව වෙන්නේ මොකද පුතා බහුවරණ 5000ක් කරන් එතනත් පුතා විෂය නිර්දේශ ආවරණය වීමක් වෙනවා. ඔයාලා දන්නවා ලියන පේපරේ තියෙනවා MCQ පේපරේ තියෙනවා. MCQ පේපරේ MCQ මොන ලකුණු 50 ලියන පේපරේ ප්‍රශ්න 50 ලකුණු 50. එහෙමනේ 100 හැදෙන්නේ. ෂෝට් නෝට් එක ස්පෙෂල් පේපරේ හරහා මොකද වෙන්නේ අර ප්‍රශ්න පහක් හොඳටම සුපිරියම පදන් වෙලා හැදෙනවනේ. MCQ 5000 කරද්දි මොකද වෙන්නේ මුළු සිලබස් එකම ආවරණය වෙලා MCQ 5000 ප්‍රැක්ටිස් කරද්දි ඔයා දන්නවා අර විභාගෙට තියෙන MCQ 50යි. මේ 5000ක් කරනවා.
ඒ කියන්නේ ඔය එක MCQ එකට MCQ 100ක් ප්‍රැක්ටිස් කරනවා වගේ වැඩක් නේ. 50ට 5000ක් වැඩ කරනවා. හරි. එතකොට වෙන්නේ මොකද්ද පුතා? ඔයාගේ අර ප්‍රැක්ටිස් එක හොඳට හුරු වුණාම ඔළුව හුරු වෙනවා MCQ කරන්න. හරි. MCQ පුතා අපි පැක් එකේ වෙනවා පොත්. ඒවාට පළවෙනි මාසයෙන් try කරනවා පුතා ඉස්සලා පළවෙනි පාඩම් දෙකේ ඒ කියන්නේ පළවෙනි එකේ දෙවෙනි එකේ වන්න. එහෙම අපි ඉක්මනට එවනවා. සමහරවිට PDF විදිහට දෙන්නත් පුළුවන් සමහරවිට තමයි print කරපු එක ඉක්මනට එවනවා. හරි. එහෙම තමයි අපි වැඩේ දුවගෙන යන්නේ. හරිද? ඒතර ඔය විදිහට කරපුවාම ළමයි මම විශ්වාස කරනවා ඔයාලට MCQ 50 කරගන්නත් පුළුවන් ලියන පේපරේ ප්‍රශ්න 50 කරගන්න පුළුවන්. ඒතර ඔය විදිහට යන ගමන් පුතා අපි කරන වැඩක් තමයි මේ රිමයින්ඩ් පේපර් ක්ලාස් කියලා තියෙනවා. අපි ඊළඟට කරන දේ තමයි දැන් මේවා පාඩමෙන් පාඩමට මේ විදිහට යන්නේ. මේකේ හොඳ ප්‍රැක්ටිස් එකක් එනවා. ඊට තනියෙන් ඔයාලට වැඩ කරන්න ට්‍රේනින් එකක් එන්න එපේ. අපි කරන දේ තමයි පුතා ඊළඟට හැම සතියෙම පුතා අපි රිමයින්ඩ් පේපර් ක්ලාස් කරනවා. ඒ කියන්නේ දැන් අර අමතක වෙච්ච මතක් වෙන්න ඔයාලට තනියෙන් පේපර් එකක් දෙනවා. සාමාන්‍යයෙන් පුතා අතරම MCQ පහයි රචනා ප්‍රශ්න දෙකක් විතර දෙන්නේ. එතකොට ඒක පැයක් විතර එකක්. සාමාන්‍යයෙන් මේක ඔයාලට 12 ශ්‍රේණියටත් මම මේ වැඩේ කරනවා 14 ශ්‍රේණිය ළමයින්ටත් කරනවා. ඒතර ඔයාලට පුළුවන් ඒ රිමයින්ඩ් පේපර් 12යි 13යි දෙකම කරන්න තනියෙන්. ඒතර MCQ පහයි රචනා ප්‍රශ්න දෙකයි. කියන්නේ එකෙන් කරන්නේ අර පරණ අමතක වෙච්ච දැනුම පොඩ්ඩක් රිමයින්ඩ් කරන එක. ඒක සතියට පැයක් විතර තියෙන්නේ. ඒක රෙකෝඩින් එකක් මම දාන්නේ. ඔයාලට ඒක ඕන්ලයින් බලලා පුතා මේ වැඩේ කරගන්න පුළුවන්. ක්ලියර්ලි මම කියන කතාව. ওই විදිහට වැඩ ටික කරගත්තු පුතේ ඔයාලට තේරෙනවා ඇති මේක පර්ෆෙක්ට් වැඩක්. හරිද? මේකේ සම්පූර්ණ පන්ති ගාස්තුව පුතා රුපියල් 2500යි වෙන්නේ. මෙතනින් යා රුපියලක්වත් වැඩිපුර ගන්නෑ. ටියුට් වලට වෙනම කියයි ඒවා මේව කතන්දර නෑ. ඊළඟට ළමයි ඊළඟ වැදගත්ම දේ තමයි මේකේ මේ 26 ළමෙක් ඉන්නවනම් යාට තියරි අපේ පන්තියට ෆ්‍රී එන්න පුළුවන්. ඒක අපි ටියුට් එක ප්‍රින්ට් කරපිට දෙනවා. හරි. ඒතර ඔය විදිහට තමයි පුතේ අපි වැඩේ යන්නේ. ඔයාලම හිතලා බලන්න මේකෙන් සක්සස්ද නැද්ද කියලා. MCQ පේපර් එකට හොල් ප්‍රැක්ටිස් එකක් කරනවා. ලියන පේපර් එකට හොල් ප්‍රැක්ටිස් එකක් කරනවා. නේ අරෙන් මෙහෙම පුතා නිකන් ෂෝට් නෝට් එකක් බොරු වැඩක් කරන්නේ නැහැ. පේපර් එකට පුහුණු වීම තමයි අපි මේ වැඩේ පුරාම පුතා කරවන්නේ. හරි. ඉතින් ළමයි ඔයාලට හිතනවා නම් මේක ඔයාලට වටිනවා කියලා සක්සස් කරන වැඩක් කියලා වඩ හිතනවා නම් ඔයාලා පුතේ බය නැතුව මේ පන්තියට ජොයින් වෙන්න. පන්තියට ජොයින් වෙන්න නම් පුතා මෙන්න මේ නම්බරේට. හරි. මෙන්න මේ නම්බරේට 0.72 537යි 417යි 2ට ඔයා පුතා WhatsApp පණිවිඩයක් එවන්න පුතේ. හරිද? WhatsApp පණිවිඩයක් එවන්න පුතා මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න ඕනේ කියලා. හරි? ඔයා එව්වහම පුතේ අපි ආවෙට ඔයාගේ අදාළ ගෙවීම් කරාට පස්සේ අපි පන්තියට සම්බන්ධ කරනවා. හරි? රෙකෝඩින් පුතා විභාගය දක්වාම බලන්න පුළුවන් C ප්‍රශ්නයක් ඔයාට නෑ පුතේ. හරි? එහෙනම් ළමයි ඔන්න පුතා අපි වැඩේ ඉවරයි. කියන්න ඕනේ කිව්වා වැඩ කරන්න තමයි තියෙන්නේ ළමයි. හැබැයි මතක තියාගන්න සතියේ පැය 20ක් 22ක් මගෙත් එක්ක වැඩ කරන කන්ඩිෂන් එක තියෙන්න ඕනේ. කම්මැලි වෙන්න බෑ. වැඩ ගොඩ ගහ ගන්න බෑ. රෙකෝඩින් බලුවට කමක් නැහැ. හැබැයි එක සතියක් මිස්නෝ මතක තියාගන්න පැය 22ක් ගොඩ ගහනවා. ගොඩ දා ගන්න බැරි වෙනවා. මේක කරොත් පුතේ අර අවුරුදු ගාණක් කරපු පව් ටික තියෙන වැඩ කරපු නැති ටික තියෙන්නේ. ඒ ටික ගොඩ දාලා ඒකක් ෂුවර්. ඔයාලට මේක තේරෙනවා ඇති මේ වැඩේ. හරි. එහෙනම් ළමයි good luck. අපි වැඩේදී හම්බෙමු.